දීදුන්නක් ඇඳලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. අපේ ජීවිතේ තවත් ලස්සන දවසක්. අදත් වෙනද වගේම ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. උදේට උයලා ඉවර වෙලා කිචන් එකත් ක්ලීන් කරලා මම ගියා මිදුලත් උගා ගන්න. අද උදේ ඉඳලම තිබුණේ අඳුර වෙච්ච අහසක්. මිදුලත් උගාලා ඉවර වෙනකොටම හීනියට පොත වැස්සකුත් ගියා. ඔන්න ඉතින් මම ඒ වැඩ ටික කරලා එනකොට චූටිය හැරිලා. දැන් ඉතින් එයාට කවලා එයාව වොෂ් කරලා එයාව හොඳ නිින්දකට දැම්මට පස්සේ තමයි ඉතින් මගේ අනිත් වැඩ ටික පටන් ගන්නෙ. මේ වෙනකොට නම් හස්බන්ඩ් ඉන්නේ ෂොප් එකේ. කාලේම ඉවරුණාට පස්සේ හවසට මට ටවුන් එකට යන්න තියෙන හින්දා ගන්න තියෙන බඩු ටික ඔක්කොම මේ විදිහට ලියා ගන්නවා. වැඩ ඔක්කොම ටික ඉවරුණාට පස්සේ හොඳ වොෂ් එකක්. මේ වෙලාව වෙනකොට චූටිය තාමත් නිදි. එයාගේ උදේ නැප් ටයිම් එක එයා ගොඩාක් වෙලා ගන්නවා. ඉතින් ඒක මට ගොඩාක් ලේසි මගේ වැඩ ටික ඔක්කොම ඒ වෙලාවේ කරගන්න. මාත් එයා ළඟට වෙලා ටිකක් නිදාගෙන ඉඳලා දැන් ඉතින් පටන් ගන්න මගේ හවස් වරුව. උදේම බුදු පහන තියපු බඩු ටික ඔක්කොම මේ විදිහට පිරිසිදු කරලා හවසට බුදු පහන තියන්න ඕනේ ටිකත් ලෑස්ති කරගන්නවා. මුළු ගෙදරටම සෝදදුන් අල්ලන එක නම් මම ආසාවෙන්ම කරන වැඩක්. ගොඩක් වෙලාවට හවසට අපි දෙන්න එකටම තමයි බුදුන් වඳින්නේ. මේ කෝලම ඉතින් එක තැනක තියාගන්නවා කියන්නෙම අමාරු වැඩක්. ඒ වුණාට ඉතින් එයත් මේ දේවල් ආසාවෙන්ම කරනවා. මෙන්න මේ කැරමල් ටී එකට ඇඩික්ට් වෙලා ගැලවෙන්න බැරුව ඉන්නේ මම විතරද? රසම රස ටී එකත් හදාගෙන ඔන්න ඉතින් මම චූටියත් එක්ක සාලෙට ආවා. මේ වෙලාවට තමයි ඉතින් අපි දෙන්නා පොත් කියවන්නේ, එයාට පොඩි පොඩි ඇක්ටිවිටීස් කරන්නේ. එයාලගේ බ්‍රේන් එක ඩෙවලොප් කරන්න අපි දේවල් එයාලා එක කරනවා වගේම එයාලට තනියම සෙල්ලම් කරන්න දෙන එකත් එයාලගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙන්න ලොකු හේතුවක්ලු. එයාලගේම විදිහට එක එක සෙල්ලම් ක්‍රම හොයාගන්නේ එතකොටනේ. අවස් වෙලා ටවුන් එකටත් ගිහින් ආවා. ටවුන්
සැලූන් එකට ගියොත් එහෙම මෙන්න මේ ප්ලාස්ටික් බඩු මොනවම හරි අරන් එන පුරුද්දක් තියෙන්නේ මට විතරද? ආයුර්වේද බඩු කඩේට ගිය වෙලාවේ මම මෙන්න මේ බොඩි වොෂ් එක දැක්කා. මෙයාලගේ වෙනිවල් බොඩි වොෂ් එක නම් මම කලින් යූස් කරලා තියෙනවා. මේක නම් ගත්තේ අද තමයි. රෑවෙලා හස්බන්ඩ් දෙවියන්ට පහන තිබ්බට පස්සේ අපි තුන්දෙනත් එක්කම ආව පන්සල්. අපේ ගෙවල් කිට්ටුවම තමයි මේ පන්සල තියෙන්නේ. තුන් දෙනා එක්කම පහන් හඳුන් කූරු හේමත් ඉතින් පත්තු කරා. බලන්නකෝ අපේ සුදු මහත්තයාට කාවද හම්බුනේ කියලා පන්සල් ගිහිල්ලා. අපි තුන් දෙනා ඉතින් බෝධි පූජාවකුත් තිබ්බා. දැන් ඉතින් අපි බෝධි පූජාව තියලා ඉවර වෙලා ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් අපේ අද දවස ගත වුණේ මෙන්න මේ විදිහට. ඉතින් අදට ගිහින් එන්න හැමදාම වගේම අපිත් එක්ක ආදරෙන් රැඳෙන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. තවත් ලස්සන දවස් වලින් ඉස්සරහට හමු වෙමු.